1983 ලංකාවේ ඉතිහාසයේ අඳුරු ගහන වැටෙන අවුරුද්දක්. මෙය සරලවම සටනක් නොවේ. යුද්ධය පටන් ගන්නේ බොහෝ විට අඳුරු රැයට නෙවෙයි. එය පටන් ගන්නේ සාමාන්‍ය දිනයක. ඒත් පුවත්පත්වල මාතෘකා වෙනස් වෙමින් තිබුණා. සටන්, ප්‍රහාර, මරණ මේවා දිගදිගට රටේ දේශපාලන සිතිවිලි ආందోලනය කළා. ජුලයි 1983 රට බිඳ වැටෙන දවස. නගරය හුදෙක් දුක, බිය සහ අඳුරුකමෙන් ආවරණය වෙලා. මෙය රටට ටර්නිං පොයින්ට් එක. දෙමළ ජනතාවගේ කොටසක් මේ උණුසුමෙන් පස්සේ පැන ගියා. නගරවලින් ග්‍රාමවලට, ග්‍රාමවලින් විදේශවලට. එය ලක්දිවෙහි ප්‍රථම විශාල මහජන සංක්‍රමණය. අවුරුද්දු ගණනාවක් ගත දේශපාලන ගැටලුව 1983 පස්සේ අවිසහිත ගැටුමකට මාරුණා. රජය මේක දේශපාලන ගැටලුවක් කියලා හිතලා තිබුණා. නමුත් 1983 පස්සේ එය ආරක්ෂක ගැටලුවක් වුණා. පාර්ලිමේන්තුව ආරක්ෂක සභා නීති මේ සියල්ල කලාප සුරක්ෂිත කිරීම පමණක් නොව රට පවත්වා ගැනීමක් විතරයි. ඇයි මෙහෙම වෙන්නේ? දැන් අපි කොහෙටද යන්නේ? දරුවෝ එක්ක ඉන්න අමාරුයි. බලාගමු ආරක්ෂිත තැනකට යමු. දේතුල්ලේ දාපන්. ඉක්මනට යන්න වෙනවා. මමත් ඒකම. නගරේ තත්ත්වය හොඳ නැහැ. ශ්‍රී ලංකාවේ සිටු බරපතල මොහොත විදේශීය මාධ්‍ය මගින් වාර්තා විය. පාසල්, විශ්වවිද්‍යාල, දේශීය ආයතන සියල්ලටම බලපෑමක් ඇති විය. They shrink up the brace now. Sri Lanka under turmoil. People displaced, tensions rising. සිනෝ, ට්‍රේල් එක සයිලන්ට්. හැමෝම අලර්ට් එකකින් ඉන්න. රොජර් පස්සට නෙමෙයි ඉස්සරහයි. ලයින් එකක් විදියට ඉන්න. ටාගට්ස් 100 meters. Reload and fire. සර්. yes sir. Altitude 300, landing zone confirmed. One things up in process. දැන් මොන වෙලාද? හෙට නම් වෙනස් වෙයි කියලා හිතනවා. අපි මේක සාමයෙන් කරගෙන යමු. අපිටත් සාමය ඕනයි. නමුත් කොන්දේසි තියෙනවා. ඇඳිරි නීතිය. නගරය නිශ්ශබ්ද වුණා. නමුත් බිය නිශ්ශබ්ද වුණේ නෑ. අම්මේ එළියට යන්න බැරිද? නෑ පුතා. අද රෑ අපි ගෙයි ඉන්නවා. මේ පාර හිස් නෑ කියලා හිතන්න එපා. ඉක්මනට ගෙට යන්න. රැට පාරේ ඉන්න එපා. රාත්‍රිය ගියා. නමුත් රටේ තුවාල තවම සුව වී නෑ. නගරය නිශ්ශබ්ද වුණත් සූදානම නතර වුණේ නෑ. අද දිනේ ලේසි නෑ වගේ. කොහොම හරි අපි සූදානම්. සංසුන්ව එකිනෙකාට විශ්වාසයෙන් වගකීම අපිටයි. යුද්ධය ආරම්භ වෙන්න කලින් සූදානම පටන් ගන්නවා. පරිස්සමින්. ඉක්මනට එන්න. පරිස්සමින්. ඉක්මනට එන්න. මේක සටනක් නෙවෙයි. නමුත් සටනට ළඟා වෙන මොහොතක්. මෙතනින් ඉස්සරහ. වෙනස් ලෝකයක්. වෙනස් ලෝකයක්. මෙතනින් පස්සේ සෑම තත්පරයක්ම වගකීමක්. දවස දිගයි වගේ. ඔව්. නමුත් අපි මෙතන ඉන්න එකම හේතුවක් තියෙනවා. සටන තවම ආරම්භ වෙලා නෑ. නමුත් රෑ ඉතා දිගුයි. රාත්‍රිය හඬ නැතිව කතා කරන මොහොතක්. හැමදේම සාමාන්‍යයි. සමහර විට බිය කියන්නේ හඬක් නෙවෙයි. පළමු රාත්‍රියද? ඔව්.
නින්දෙන්නේ නැහැ. රාත්‍රිය කියන්නේ මතකයන්ට ඉඩ දෙන වේලාවක්. උදාව ආසන්නයි. පළමු රාත්‍රිය ජයගත් මොහොතක්. රාත්‍රිය ගියා. දවසක් ආරම්භ වෙලා. අද දිග දවසක් වෙයි වගේ. නියෝග කියන්නේ වචන විතරක් නෙවෙයි. අද අපි ඉස්සරහට යන්නේ නැහැ. අපේ වගකීම පොඩි නිරීක්ෂණය. සාමාන්‍ය ජනතාවට කිසිම කරදරයක් නැතිව. සමහර වෙලාවට වගකීම කියන්නේ බරක්. දවස ආරම්භ වෙලා. නමුත් තීරණ තවම ඉදිරියයි. දවල් කියන්නේ බිය අඩු වෙලා වගේ පෙනෙන වෙලාවක්. අද ටිකක් සංසුන් වගේ නේද? මොන දාද්දයිද? සමහර විට වචනවලට වඩා බැල්මක් බරයි. බය වෙන්න එපා. බය වෙන්න එපා. බාල. මේ සටනක් නෙවෙයි. මේ රැකවරණයක්. මේ රැකවරණයක්. දවස දිගටම ඉදිරියට යයි. වගකීමත් ඒ සමග. අද උදෑසන තත්ත්වය තවම අස්තිරයි. අද උදෑසන නිශ්චිත දෙයක් නෑ නේද? තව බලමු. කියනවලු අද වෙනස් දෙයක් වෙයි කියලා. කියන්න බෑ. කතා තමයි. කතාවක් සමහර වෙලාවට බියට වඩා වේගෙන් ගමන් කරයි. නියෝගය පැහැදිලි. බලා සිටීම. පැයට පැය නෙමෙයි මිනිත්තු දිගට දැනෙනවා. සමහර දින කාලය හුස්ම ගන්නවා වගේ. බලා සිටිමත් යුද්ධයක්. වෙලාව යන්නේ නැහැ වගේ. සභාවය නම් නවතී නැහැ. අපි විතරයි නවතිලා. තව ටිකයි. මොනවා හරි වෙනවා. එය වෙඩි හඬක් නොවෙයි. නමුත් නිශ්ශබ්දය කැඩෙයි. දුරින් මොනහරි චලනයක්. ඇල්ෆා පෝස්ට් අවධානයෙන්. කන්ෆර්ම් කරන්න. යුද්ධය සමහර වෙලාවට දුරින් හඳුනා ගන්න පුළුවන්. ඉක්මන් නොවෙන්න. බලාගෙන ඉන්න. මේ ආරම්භයද? නැත්තම් අවවාදයක්ද? කිසිවෙකුටත් තේරෙන්නේ නැහැ. රෑ ආවම බියට හැඩයක් එනවා.
ජංගලය නින්දට යන්නේ නැහැ. ඒ කතා කරනවා. ඉහුණද? ඇහුණද? ඇහුණද? Hold! Hold! බිය කියන්න වචන ඕනේ නෑ. ඇස් ඇති. රෑදිගයි එන්න හෙට උදේ එනකං. උදෑසන එනවා. නමුත් රෑ ගියේ නෑ වගේ. නිදි නැති ඇස්. බිය තවම ඉන්නවා. රෑට කිසිවක් නැද්ද? නෑ සර්. හඬ විතරයි. සභාවේ නැවත තමන්ගේ ලෝකයට යනවා. අපි තවම මෙතන. රෑ පසු කරපු අය උදෑසන්ට සූදානම්. Bravo unit, move orders confirmed. අපි ඉදිරියට මීට 200ක් ආරක්ෂාවට. කිසිවක් උත්සාහ කරන්න එපා. නියෝගය ලැබුණාම සිත නවති. හරි. බලා සිටීම ඉවරයි. දැන් ගමන්. ඉදිරිය. දැනගන්න බැරි ලෝකයක්. මෙතනින් පසු සෑම පියවරක්ම බරයි. Contact zone. Proceed with caution. නපතින්ට. දැකගන්න බැරි දෙයක් ඇත්ද කියලා හිතෙනවා. මේ ප්‍රහාරයක් නෙමෙයි. අවධානය. සම්බන්ධය කියන්නේ වෙඩිල්ලක් නෙමෙයි. බලා සිටිම. හඬගියේ නිශ්ශබ්දය තවත් බරයි. වෙඩිල්ලක් නොවුනත් ඇඟට ආවේ බර. හරි නේද? හරි නේද? Contact ended. No engagement. ආයි හුස්ම ගන්න පුළුවන් වෙයි. සම්බන්ධය ඉවරයි. නමුත් කතාව තවම. යුද්ධය කියන්නේ වෙඩි පමණක් නෙමෙයි. අද සම්බන්ධය නිමයි. අපි නිසි පියවර ගත්තෙමු. කියන වචනවලට වඩා හිත ඇතුලේ තිබුණේ තවත් දේ. අද නොතිබුණත් හෙට ගැන හිතයි. හොඳටම ගියා. යුද්ධයේ අමාරුම කොටස. බලා සිටිමත්, සිතා බැලීමත්. යුද්ධ බිමේ සිටිනකොට ගෙදර මතකය තමයි ළඟම තියෙන්නේ. මට හොඳයි. ඔබලා ගැන හිතෙනවා. මතක කියන්නේ ආයුධයක් වගේ. ශක්තිය දෙන එකක්. ලිපිය කඩදාසියක් වුණත්ම ඒක හිතට ආරක්ෂාවක්. ගෙදරද?
ඇත්තේ? ඉදිරියට යන්න හේතුවක් තියෙන්නේ ගෙදර නිසා. දින ආරම්භ වෙන්නේ එකම ක්‍රමයෙන්. වෙනස් වෙන දෙයක් නැතිව කාලය ගමන් කරයි. අදත් ඉක්මනට ගියා. ක්‍රමය රැකෙන්නේ ආරක්ෂාව වෙනුවෙන්. බලා සිටීම දිනපතා කාර්යයක් වෙලා. හිරු බැස යනකොටත් කාලය නවතින්නේ නෑ. එකම දවසට නැවතත්. නිශ්ශබ්දය කඩවෙයි. Attention all units. Alert level increase. පොසිෂන්ස් ගන්න. සූදානම් වෙන්න. සූදානම් වෙන්න. වෙඩි නැතිව හිත ගැටෙයි. යුද්ධය කියන්නේ ඇවිත් තියෙන වෙලාවක්. ඒත් තවනත් බලා සිටිම. නිශ්ශබ්දව ලයින් එක තියාගන්න. වචන අඩුවෙද්දී චලන වැදගත් වෙනවා. රාත්‍රියෙන් ගමන් කරන්නේ ශබ්දයක් නැතිව. ඇහුණාද? එක අතක්. සියල්ල නවත්වයි. ගමනක් ආරම්භ වෙන්නේ ඇවිත් නවත්වන්න නොදන්න එකක්. නපතින්ට සම්බන්ධය ආරම්භ වෙන්නේ ශබ්දයක් ඇහෙන තැනින්. ඒක මනුස්සයෙක්ද? මනුස්සයෙක්ද? වෙඩිල්ලක් නැතිව ආයුධය සූදානම්. බය කියන්නේ වෙඩි ගන්න කලින් ඇති වෙන දෙය. සම්බන්ධය නෑ. නමුත් රාත්‍රිය තවම ඉවර නෑ. ආපෝ ස්ලෝ. ආපසු යන එකත් යුද්ධයේ කොටසක්. Clear! වෙඩි නැතිව විවේකයක්. හැමෝම හොඳින්ද? යුද්ධය කියන්නේ නිතර වෙඩි නෙමෙයි. බලා සිටිම. රාත්‍රිය ගියේය. නමුත් කාර්යය තවම ඉවර නෑ. Morning. Morning. Alpha 1, new orders. Stand by. අද දිනේ රීකෝන් පමණයි. කොන්ටැක්ට් අවොයිඩ් කරන්න. නව නියෝග කියන්නේ
බරපතල වගකීමක්. යුද්ධ භූමියට වඩා ජනතාව ජීවත් වෙන්නේ මෙතන. බිය නොකියන භාෂාවක්. බය වෙන්න එපා. අපි රිකෝන් පමණයි. හරි පුතා. ඔයා සෝල්ජර්ද? ඔව් ඔව් ඔව්. රිකෝන් කියන්නේ වෙඩි නෙමෙයි. දැක ගැනීම. ඔවුන්ට යුද්ධයක්. අපට කාර්යයක්. රිකෝන් කියන්නේ සටන් නැතිව සියල්ල බලන එක. ආර්මී එක බය වෙන්න එපා. අපි රිකෝන් විතරයි. බය වෙන්න එපා. අපි රිකෝන් විතරයි. ඉදිරියට ගියොත් කන්දක් තියෙනවා. රෑට හඳ ඇහෙනවා. Copy. We'll check. මේ යුද්ධය ආයුධවලට වඩා මිනිසුන් ගැනයි. දෙදහස නම්වේ මැයි මාසයේදී වසර 30ක කුරිරු ත්‍රස්තවාදීන්ගේ යුගය අවසන් විය.